Hi guys, ආයිබෝන් කියලා සියලු දෙනාම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම නිෂිකු. ඉතින් අද අපි නුවරඑළිය ඇවිල්ලා ඉන්නේ. ලස්සන ලොකේෂන් එකක් බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ තැන තමයි Moon Plains. එහෙමත් නැත්නම් සඳ තැන්න කියලා කියන්නේ. ඉතින් මේ ලොකේෂන් එක නුවරඑළිය ඉඳලා කිලෝමීටර් 6ක් විතර දුරින් තමයි පිහිටලා තියෙන්නේ. මේක දිගින් මීටර 400ක් ඒ වගේම මීටර 40ක් ගැඹුරු සානවා. ඉතින් මේ Moon Plains වලට යන්න එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 80ක් වෙන්නේ. ඉතින් මේ විදිය සෆාරි එකක තමයි යන්න තියෙන්නේ. සෆාරි එකක 8 දෙනෙක් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 3000ක මුදලක් තමයි ඒකට අය කරන්නේ. මේ පාක් එකේ ඕපනින් අවර්ස් ගත්තොත් උදේ 7 ඉඳලා හවස 4 වෙනකන් තමයි මේකේ ඕපනින් අවර්ස් තියෙන්නේ. ඉතින් අපිත් දැන් මේ සෆාරි එකක යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඇඳලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්කන් දිගටම ඒ වගේ මතක් කරන ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්කන් එකතු වෙන්න කියලා. ඉතින් අපි දැන් මේ ගමන් කරන්නේ ඉතාමත් සංවේදී පරිසර කණුවක් කරා. ඒ නිසාම තමයි මේ අතරමඟදී අපිට බැහැලා මේ පරිසරයේ ඇවිදින්න අවස්ථාවක් ලබා දෙන්නේ නැත්තේ. එනකොට හරිම ලස්සන නේද ගඟ තියෙනවා. පේන්නේ නැති මොන්නේ දැන්. පෙන්නකොට කොච්චර සුන්දර දර්ශනයක්ද කියලා දැනෙන්නේ. ඒ නිසාම තමයි මේ සුන්දරය දැන් ආකාශයට තියෙන්නේ. දැන් අපි ඉස්සරහට යනකොට අපිට කිනේ ලැබෙනවා වර්තක බීජ මුදුන්. මේ මාර්ගයේ ඉතාම දුෂ්කර මාර්ගයක්. කැමක හෙල්වෙනවා වගේ පේනවා ඇති. ඒ වුණාට හරිම සුන්දර ගමනක් තමයි මේ රයිඩ් එක. පැය භාගයක විතර රයිඩ් එකක් තියෙනවා මේ සඳ තැන්නේ view point එක දක්වා තියෙන ගමන.
ඉතින් දැන් මේ ඔයාලට ඈතින් පේන්නේ සඳතැන්නේ view point එක. ඉතින් මේ view point එකට අපි ජීප් එකේ ඇවිල්ලා එතන වැස්සට පස්සේ මීටර් 200ක් විතර දුර ගයින් එන්නේ. මේ ටික තමයි මේ අපි දාගත් තියෙන අන්තරේ යන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි සඳතැන්නට ගියේ. ඉතින් මේ සඳතැන්න ගමන නිමා කරමින් අපි දැන් පහළට එන ගමන් තමයි මේ ඔයාලට පෙන්වන්නේ අවට. මං හිතනවා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ඉතින් එහෙනම් තවත් අයට මේ ලොකේෂන් එක ගැන දැනගන්න, මේ ලොකේෂන් එකේ සුන්දරත්වය විඳින්න මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා තාමත් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. මම නිෂිකු.